ෆස්ට් ඒඩ් බොක්ස් ප්‍රථමාධාර පෙට්ටි බේත් ද්‍රව්‍ය ටික ඔක්කොම දාලා. ඒකනේ තියෙන ප්‍රශ්නේ. ඒක ඇති. සර් තව ප්‍රශ්නයක්. ඒ මොකක්ද? අර සර්ට මතකද අපි ගිය සතියේ ලස්සන ගෑල්ලම බඳව ගත්තේ? ආ ගිය සතියේ මට මතකයි. ඔව්. ඒ ළමයා හොඳයි දක්ෂයිනේ. ඔව් සර් එයා හොඳයි දක්ෂයි ඔක්කොම. නමුත් එයා කියනවා එයායි වැඩ කරන තැන ආයි තවදුරටත් වැඩ කරන්න කැමති නැහැ කියලා. ඒ පොයින්ට් එකේ? ඔව්. එයා මාර ළමයෙක්ද? දැන් එයා කැමති කිව්ව හින්දාමනේ මම ඒ පොයින්ට් එකට එයාව දැම්මේ. දැන් මොකද එයා කැමති වෙලා තියෙන්නේ? සර් මේ එයා කියනවා සර් එතන ඉන්න OIC මහත්තයා එයා ගැන හොයලා බලනවා වැඩිලු. දැන් මොකද්ද? හොයලා බලනවා වැඩි කියන්නේ මොකද? ඒ ළමයා කෑවද බිව්වද එහෙම නැත්නම් යන්නේ ඉන්නේ කොහොමද කියලා ඒකට හොයලා බලනවා කියන්නේ. නෑ ඉතින් කෑවද බිව්වද යන්නේ කොහොමද කියලා හොයලා බලනවා නම් ඒක හොඳයිනේ සර්. ඔය දැන් මොනවද වෙන මොනවද එයා හොයලා බලන්නේ? නෑ ඒ විතරක් නෙමෙයි සර් එයා මේ ඒ ළමයාට කිචි තියනවද කියලා බලනවා සර්. ඒ ගෑනු ළමයාට ඔව් සර්. කිචි තියනවද කියලා බලනවා? OIC මුව තියන්න වටින්නේ නෑ. ඒ මිනිහා OIC මොකටද ඒ ළමයාට කිචි තියනවද කියලා හොයලා බලන්නේ? නෑ සර් මේ OIC මහත්තයා කියනවලු දැන් හදිස්සියේ හොරෙක් පැන්නොත් එහෙම Tamanට කිචි තිබුණොත් හොරාව අල්ල ගන්න පොඩක් අමාරු වෙනවා. ඒ හින්දා අපි මුලින්ම කිචි නැති කරගෙන ඉමු කියලා. එයාගේ මේ කිචි නැති කරනවලු මේ ටික. ඒ කෙල්ලගේ කිචි අරින්න හදනවා. ඔව්. OIC මං හිතන්නේ ළඟකදී මාස 3-4කින් ගමේ ගිහින් නැතුව ඇති. එහෙම කරන්නේ. OIC ට සතියක් නිවාඩු දෙන්න. එතකොට ගමේ ගිහලා කිචි කිචි ගගා ඉඳලා එන්නේ නැතේ. අර ගෑනු ළමයාව වෙන පොයින්ට් එකකට දාන්න. හරිද? අපි අර 60 වත්තෙන් අක්කල වගේක් බඳ ගත්තා නේද? ඔව් සර්. ඒ අක්කා කෙනෙක්ව දාන්න ඒ OIC ඉන්න පොයින්ට් එකට. අක්කා OIC එකේ කිචි අරලා ගනි. හරි. Excuse me. නම කියන්න. නම මොකද්ද? නම කියන්න. දැන්නකපුරේ අමරකෝන් රාජපක්ෂ වාසල මෝට්ටි මුදියන්සේලාගේ රත්නායක සෙනවිරත්න බණ්ඩාර. කට්ටිය කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. නම් ගොඩක් කියනවා වුණානේ. නම් ඔක්කොම එක්කෙනෙකුට. තනි මට. මම තනියා. තනියා? තනියා කියන්නේ අලියෙක්ද? නෑ ඇතෙක්. ඇතෙක්? ඕ අපේ අම්මට මම පුතෙක් නෙවෙයි ඇතෙක්. එනවා ඇතුළට බලන්න ඇතාගේ දල එහෙමත් තියෙනවද දන්නේ නැහනේ. වරෙන්කෝ බලන්න ඇතුළට. ඇතෙක්? මෙන්න ඇතෙක්. දල තියා නල දතක්වත් නැහැ. සර් මේ අලියෙක් කියලා කිව්වට සර් හෙන්ඩුවක් තරම්වත් උස නැහැනේ. ඒකනේ. නෝනා ඔය හෙන්ඩුව දකින්න නැතුවනේ කතා කරන්නේ. දැක්කනම් ඔම කියන ගන්නේ. තමසේ දැන් මෙතෙන් තාමේ තමසේගේ හෙන්ඩුව පෙන්නන්න නැත්නම් ඉන්ටර්විව් එකටද? නෑ ඉන්ටර්විව් එකට. ඉන්ටර්විව් එකට න්යාවි. ඔව්. එහෙම හෙන්ඩු කතාවෙන් ඉතින් වැඩක් නැහැ. නෑ ඒ වුණාට සර් මේක ආරක්ෂක අංශේ වැඩක් නිසා අපි මේ හෙන්ඩුව වැදගත් වෙන වෙලාවල් තියෙනවා. මොකටද හෙන්ඩුව වැඩක් තියෙන්නේ? සර්ට කියන්නේ අපේ සීයා. හෙන්ඩුවෙන් ඇනලා හොරු දෙන්නේ බිම දැම්මා. ඔව්. ඒ කියන්නේ හොරු කොහෙද ගියේ? බිම දෙම්ම කියන්නේ? ඒ වහලෙන් ගියා. වහලෙන් පැන්න ඒ හොරු දෙන්නේ උලෙන් ඇනලා කොක්කෙන් බිමට දැම්මා. දෙන්නේ බිම. සීයා? ඔව් සීයා. ඒ කියන්නේ සීයා අලි බලන එක්කනේ? නෑ. එන? එයා මේ හෙන්ඩු හැදුවා. හෙන්ඩු හැදුවා. හෙන්ඩු හැදුවා. සර් කියන්නේ අපේ ගෙදර හෙන්ඩු හැමතැනම. ඔව් මුල්ලක් ගන්න හෙන්ඩු. මම තමයි ගණන් කරන්නේ ඔන්ඩු රෙන්ඩු මුණ්ඩු නාලු කියලා හෙන්ඩු. සර්ට කියන්නේ අපේ ආච්චි සීයයි සම්ඩු කරගත්තෙත් හෙන්ඩු වලින්. ඒ තරම් හෙන්ඩු. දැන් මෙහෙමයි. ඔව්. මේ අපේ කටයුත්ත කරනකොට තමසෙට හෙන්ඩු දෙන්නේ නැහැ. තමස කිසි දෙයකට බය වෙන්න එපා. තමසෙට දෙන්නේ නවීනතම අවි. අපේපා. අවි එපා. අවි එපා. අම්බෝ ගිනි අවි ගිනි කෙලි අම්බෝ මට අන්තිම අපලයි සර්.